Hello guys, welcome back my YouTube channel. අද මම ඔයාලට ගේන්නේ ලස්සන වීඩියෝ එකක් ළමයි ස්කිප් නොකර අනිවාර්යෙන් බලන්න. මේ වීඩියෝ එක කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ වීඩියෝ එක බලලා තව කෙනෙක් මේ වගේ දෙයක් කරන්න පෙළඹෙයි කියලා මට විශ්වාස නිසායි. මගේ 28 වෙනි උපන්දිනේ හැම පාරම කේක් කපලා මම විතරක් සතුටු වෙන නිසා මම හිතුවා මේ පාර වෙනසක් කරන්න. ඒ තමයි මගේ පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉගෙනුම ලබන නංගිල මල්ලත් එක්ක මගේ උපන්දිනේ සමරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි ගිහින් බලමු වීඩියෝ එක. බලන්නකෝ එයාලා අපි එනකම් මග බලන් ඉන්න විදිහ. අපි චුට්ටක් පරක්කු වෙලා තමයි ගියේ. මොකද අපිට පොඩි බඩු වගේකුත් ගන්න තිබ්බා. ඒක නිසා චුට්ටක් පරක්කු වුණා. අපි ගියපු ගමන්ම කෑම බෙදන්න ලෑස්ති කරා. ටීචර් පුංචි ළමයිට කිව්වා අත සෝදගෙන තමන්ගේ කෑම පෙට්ටිය අරගෙන තමන් ඉන්න තැනින් ඉඳගන්න කෑම කන්න කියලා. හරිම පිළිවෙලට එයාලා හරිම ලස්සනට ගිහිල්ලා අත සෝදගෙන එයාලගේ කෑම පෙට්ටිය අරගෙන එයාලා ඉඳගන්න තැනින් ඉඳගෙන අපි කෑම බෙදනකම් බලන් හිටියා. බෙදෙන අතරතුර පුංචි දෙයක් ඔයාලට කියන්න තියෙනවා. මට මේ වෙනුවෙන් උදව් කරපු තාරුණි මිස්ටත් විද්‍යාලයේ විදුහල්පතිතුමාටත් විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරු හරුකම් දෙන ගුරුවරු 3 දෙනාටමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් මට ලබා දුන්නට. මෙච්චර කාලෙකට සමරපු උපන්දින වලින් ගොඩක්ම සතුටු වෙන උපන්දිනයක් තමයි මේ. මම ඔයාලගෙනුත් ඉල්ලනවා ඔයාලගේ උපන්දින වලට මේ වගේ දෙයක් කරලා බලන්න කොච්චර සතුටක් දැනෙනවද කියලා. ඒක වචන වලින් කියන්න බෑ ළමයි.
තව දෙයක් කියන්න ඕනේ. මගේ උපන්දිනය වෙනුවෙන් මේ වගේ දෙයක් ලෑස්ති කරන්න පුංචිම දෙයකින් හරි උදව් උපකාර කරපු නම් වශයෙන් සඳහන් කරන්න ඕන නැහැ. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි මට මේ වගේ දෙයක් කරන්න හයියක් වුණාට. කෑම කාලේ ඉවරුණාට පස්සේ අපි ගෙනියපු පුංචි තෑගි එයාලට දුන්නා. එයාලා හරි ආදරෙන් හරි ආසාවෙන් ඒ දේවල් බාරගත්තා. ඉතින් එයාලා මට ආදරෙන් සුබ පැතුවා. ඒ හැම දෙයකටම ඔයාලට ගොඩාක් ස්තුතියි. මම ඔයාලා වෙනුවෙන් කරපු පුංචි දෙයට ඔයාලා මට මහ ගොඩක් ආදරේ දුන්නා. ඒකටත් ගොඩාක් ආදරෙයි. එහෙනම් ළමයි අදට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.